ඔබ කවද හරි හිතලා තියෙනවද කඩේකට ගියාම ඇයි හැමදේම රුපියල් 199යි 499යි නැත්නම් 1999යි කියලා ගහලා තියෙන්නේ කියලා. රුපියල් 2000ක් දීලා රුපියලක් ඉතුරු කරගත්තම අපිට ඇත්තටම ලාභයක් ලැබුණද? නැත්නම් අපේ මොලේ අපිටත් හොරෙන් රැවටුණාද? බොරු කියන්න ඕනේ නෑනේ. අපි හැමෝම මේකට රැවටිලා තියෙනවා. සුපර් මාකට් එකට ගියත් Facebook එකේ ඇඳුමක් දැක්කත් දරාස් එකේ ෆෝන් එකක් බැලුවත් අපිට පේන්නේ මේ 99 ඉලක්කම. අපි ලංකාවේ මේකට කියන්නේ බාටා මිල කියලා. හැබැයි මේක නිකන් රුපියලක කතාවක් නෙවෙයි. මේක ලෝකෙ පුරාම තියෙන ඩොලර් බිලියන ගණනක බිස්නස් ගේම් එකක්. අද මම ඔයාලට කියන්න යන්නේ මේ 99 මිල පිටිපස්සේ තියෙන අපේ මොලේ හයිජැක් කරන මනෝවිද්‍යාත්මක රහස් 6ක් ගැන. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද ඊළඟ වතාවේ shopping යද්දි මේක ඔයාගේ සල්ලි ගොඩක් ඉතුරු කරයි. පළවෙනි කාරණාව තමයි left digit effect කියන්නේ. අපේ මොළය අකුරු සහ ඉලක්කම් කියවන්නේ වමේ ඉඳන් දකුණටනේ. ඉතින් අපි රුපියල් 1999ක මිලක් දැක්කම අපේ ඇහැ මුලින්ම ග්‍රහණය කරගන්නේ අර වම් පැත්තේ තියෙන එක කියන ඉලක්කම. එතකොට අපේ subconscious mind එක නැත්නම් යටිසිතට දැනෙන්නේ මේක 1000 ගාණක් කියලා. ඇත්තට මේක රුපියල් 2000ක් වෙන්න තව ඕන එකම එක රුපියලයි. ඒත් අපේ මොලේ ඒක ෆයිල් කරන්නේ 1000 ගණන් වල මිලක් විදිහට. හිතලා බලන්න රුපියල් 500ක කෑම එකක් සහ 499ක කෑම එකක් දැක්කම 499 දකිද්දි හිතට මාර සැහැල්ලුවක් දැනෙනව නේද? අන්න ඒකයි සෙල්ලම. දෙවෙනි රහස. මේ 99න් ඉවර වෙන මිලක් දැක්කම අපිට නිකම්ම හිතෙනවා මේක තමයි ලොක්කා දෙන්න පුළුවන් උපරිම අඩුම ගාණ කියලා. වටයක් නැති බාගෙට තියෙන මිලක් දැක්කම පාරිභෝගිකයාට හිතෙනවා කඩේ අයිතිකාරයා මේකේ ලාභය උපරිම අඩු කරලා හරිම සාධාරණව ගාණ හදලා තියෙන්නේ කියලා. ඒකට කියන්නේ charm pricing කියලා. හැබැයි රුපියල් 1000යි කියලා කෙලින්ම ගහලා තිබුණොත් අපිට හිතෙනවා මුන් මේක වට කරලා ලොකු ලාභයක් තියාගෙන විකුණන්නේ කියලා. බලන්න අපේ හිත වැඩ කරන විදිය හැටි. තුන්වෙනි කාරණාව මනෝවිද්‍යාවට සම්බන්ධයි. සල්ලි වියදම් කරනවා කියන්නේ ඇත්තටම අපේ මොළයට පොඩි වේදනාවක් ගෙන දෙන දෙයක්. මේකට behavioral economics වල කියන්නේ pain of pain කියලා. ඔයා ලක්ෂයක ෆෝන් එකක් ගන්නවා කියලා හිතන්න. රුපියල් ලක්ෂය කියන ඉලක්කම දකිද්දි අර බින්දු කොට දැක්කම අපේ පපුව හොස් ගාලා යනවා. හැබැයි ඒකම රුපියල් 99999 කියලා ගහලා තිබුණොත් අර ඉලක්කම් 6 ඉලක්කම් 5කට අඩු වෙනවා. එතකොට අර සල්ලි වියදම් කිරීමේ වේදනාව ගොඩක් දුරට අඩු වෙනවා. ඒක හරියට මොළයට දෙන පේන් කිලර් එකක් වගේ. හතරවෙනි එක තමයි අපි හැමෝම අහුවෙන තැන. අපි shopping යන්නේ හිතේ බජට් එකක් තියාගෙනනේ. අද මම සපත්තු දෙකකට රුපියල් 5000කට වඩා දෙන්නෙම නැහැ කියලා හිතාගෙන යනවා. හැබැයි කඩේ තියෙනවා මාර ලස්සන සපත්තු දෙකක්. ගාණ කීයද? 4999යි. ඔන්න දැන් මොලේ සාධාරණීකරණය කරනවා මේක මගේ බජට් එකටත් වඩා අඩුයිනේ. රුපියලක් හරි ලාභයි කියලා. ඇත්තටම 5000 කියන ලිමිට් එක මෙතනදී බ්‍රේක් වෙන්නේ නැහැ. ඒත් ඒක 5000ම තමයි කියන එක අපිට ඒ වෙලාවට අමතක වෙනවා. පස්වෙනි කාරණාව හරිම රසවත්. ඔයාලා දන්නවද මේ 99 ක්‍රමය ඉස්සෙල්ලම පටන් ගත්තේ ඇයි කියලා? ඒ කාලේ ඇමරිකාවේ වගේම ලංකාවෙත් කඩවල් වල මුදලාලිලා මේ ක්‍රමය ගෙනාවේ පාරිභෝගිකයා රවට්ටන්නම නෙවෙයි. තමන්ගේ සේවකයින් සල්ලි හොරකම් කරන එක නවත්තන්න. භාණ්ඩයක මිල රුපියල් 10ක් නම් පාරිභෝගිකයා 10 කොලයක් දුන්නම කැෂියට ඒක කෙලින්ම සාක්කුවේ දාගන්න පුළුවන්. හැබැයි මිල රුපියල් 999 නම් කැෂියට අනිවාර්යයෙන්ම මැෂින් එක අරින්න වෙනවා ඉතුරු සල්ලි දෙන්න. මැෂින් එක ඇරියා කියන්නේ සල්ලි ට්‍රාන්සැක්ෂන් එක රෙකෝඩ් වෙනවා. කොහොමද ඒ කාලේ ටික් මොලය? අද වෙනකොට ඒක ලෝකේ ලොකුම මාකටිං ට්‍රික් එකක් වෙලා. හැබැයි මේකයි 6 වෙනි සහ වැදගත්ම දේ. මේ 99 කතාව හැම තැනටම හරියන්නේ නැහැ. ඔයා Rolex ඔරලෝසුවක් ගන්න ගියොත් ඒකේ මිල කවදාවත් ලක්ෂ 9යි 99999 කියලා ගහලා නැහැ. ඒක කෙලින්ම ලක්ෂ 10යි. ඇයි ඒ? සුකෝපභෝගී එහෙමත් නැත්නම් ලක්ෂරි දේවල් විකුණද්දී වටකරු ඉලක්කම් පාවිච්චි කළාම ඒකට 아무තු ගැඹීරත්වයක් වටිනාකමක් එකතු වෙනවා. 99 දැක්කම අපිට මතක් වෙන්නේ සේල් එකක්. එහෙමත් නැත්නම් ඩිස්කවුන්ට් එකක්. ලක්ෂරි බ්‍රෑන්ඩ්ස් වලට ඕනේ නෑ එයාලගේ බඩු ලාභයි කියලා පෙන්වන්න. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති නේද? අර ඉතුරු වෙන 1 රුපියල ඇතුලේ කොච්චර ලොකු ගේම් එකක් යනවද කියලා. ව්‍යාපාරිකයෝ දන්නවා අපේ මොලේ වැඩ කරන විදිහ. ඒගොල්ලෝ අපේ හිතේ තියෙන ලාභයට බඩු ගන්න තියෙන කෑදරකම පාවිච්චි කරලා එයාලගේ විකුණුම් දෙගුණ තෙගුණ කරගන්නවා. ඊළඟ දවසේ සුපර් මාකට් එකට ගිහින්
රුපියල් 199 බෝඩ් එකක් දැක්කම මොලේට කියන්න මෙතන තියෙන්නේ 100 ගාණක් නෙවෙයි 200ක් කියලා. එතකොට ඔයාට අනවශ්‍ය දේවල් ගන්න එක ගොඩක් දුරට පාලනය කරගන්න පුළුවන් වෙයි. හරි. දැන් මට ඇත්තටම කියන්න ඔයා අන්තිමට මේ 99 මායාවට අහු වෙලා ගත්ත බඩු කෑල්ල මොකද්ද? මම නම් අන්තිමට ගත්තේ ෆෝන් කවර් එකක් රුපියල් 999කට. ඔයා අහුවෙච්ච තැන පල්ලෙහින් කමෙන්ට් කරන්න. ඒ වගේම shopping යන පිස්සු වැටලා ඉන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් පට්ට දේවල් දැනගන්න අපේ page එක follow කරලා set වෙන්න. එහෙනම් පරිස්සමෙන් shopping කරන්න. ජය වේවා.